අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ Tech with CC YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න හදන්නේ පරිගණකයක මොලේ ලෙස හඳුන්වන ප්‍රොසෙසර් එක සම්බන්ධව. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. මොකක්ද මේ ප්‍රොසෙසර් කියන්නේ? ප්‍රොසෙසර් කියන්නේ පරිගණකයේ සියලුම ක්‍රියා පාලනය කරන එහෙමත් නැත්නම් මෙහෙයවන උපාංගය. මේ ප්‍රොසෙසර් වල ඉතිහාසය ගත්තොත් පරම්පරා එහෙමත් නැත්නම් ජෙනරේෂන්ස් කිහිපයක් ඔස්සේ මේ ප්‍රොසෙසර්ස් ව්‍යාප්ත වෙලා තියෙනවා. උදාහරණ විදිහට ඩුවල් කෝ ඉඳලා වර්තමාන වෙනකොට i9 දක්වා මේ ප්‍රොසෙසර්ස් ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ ප්‍රොසෙසර්ස් ව්‍යාප්ත වුණේ කොහොමද කියලා. ඩුවල් කෝ, කෝ ටු ඩුවෝ, කෝ ටු ක්වාඩ්, ඒ වගේම i series වලින් i3, i5, i7 මේ වෙන විට i9 උත් ඇවිල්ලා තියෙනවා. අපි මීට කලින් වීඩියෝ වලින් ප්‍රොසෙසර් ජෙනරේෂන්ස් ඒ වගේම ප්‍රොසෙසර් එකට හරියටම ගැලපෙන මදර්බෝඩ් එක හොයාගන්න කොහොමද කියලා වගේම ගොඩක් වීඩියෝස් අපේ channel එකේ දාලා තියෙනවා. ඒව බලපු නැති අය ඉන්නවා නම් ඒවත් බලලම ඉන්න කියලා ආදරෙන් මතක් කරලා ඉන්නවා. හරි. අපි දැන් බලමු මේ ප්‍රොසෙසර් සම්බන්ධව තවත් වැදගත් කරුණු කිහිපයක්. ප්‍රොසෙසර්ස් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් යටතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි PGA ආකාරය හා LGA ආකාරය කියන්නේ. අපි දැන් මේ එක එකක් ගැන සවිස්තරාත්මකව බලමු. PGA කියන්නේ Pin Ground Area කියන එකේ ෂෝට් නේම් එක. මේ නම හැදෙන්න ප්‍රධානම හේතුව තමයි මෙම වර්ගයේ ප්‍රොසෙසර්ස් වල යටපැත්ත. එහෙමත් නැත්නම් මදර්බෝඩ් එකට සම්බන්ධ වන ප්‍රදේශය පින් වලින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. මේ PGA ආකාරය මුල් කාලයේ ප්‍රොසෙසර්ස් වල තමයි දැක ගන්න ලැබෙන්නේ. නවීන පරිගණකවල මේ PGA ආකාරයේ ප්‍රොසෙසර්ස් දැක ගන්න ලැබෙන්නේ නැහැ. දැන් බලමු LGA කියන්නේ මොකක්ද කියලා. LGA කියන්නේ Land Ground Area කියන එකේ ෂෝට් නේම් එක. ඒ කියන්නේ ප්‍රොසෙසර්ස් එකේ යටපැත්ත තියෙන්නේ පැතලි ස්වභාවයක්. මේ LGA ආකාරයේ ප්‍රොසෙසර්ස් තමයි වර්තමානයේ පරිගණකවල භාවිතා වෙන්නේ. ප්‍රොසෙසර් ජෙනරේෂන්ස් වෙනස් වීමත් සමග ප්‍රොසෙසර් වල ස්පීඩ්, කෑෂ් මෙමරි වගේ ගොඩක් පර්ෆෝමන්ස් වැඩි වෙලා තියෙනවා. මේ ප්‍රොසෙසර්ස් නිපදවන ප්‍රධාන සමාගම් අතර Intel හා AMD ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඉතින් ප්‍රොසෙසර් සම්බන්ධව වැඩි විස්තර දැනගන්න ඕනේ නම් අපේ channel එකේ තියෙන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම හමුවෙමු. මතක් කරලා අපේ channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.